දෙනුවන් පුතා මේ I think ඉස්කෝලේ ඇත්තටම හොඳට ඉගෙන ගන්න ළමයෙක් පුළුවන් එක්ක ඉන්නවනම් මේ දරුවට උදව් කරන්න අපි මෙයාගේ විස්තර සම්පූර්ණ පුතාට උදව් කරන්න තමයි කියන්නේ ඉස්කෝලේ යන්න. ඔව් මොනවද අවශ්‍යතාවය මෙයාට දැන් පොත්පත් තින් සපත්තු බෑග් තමයි තින්. හරි අම්මා අපි ආවා බලන්න අතමාරින් අතර දෙන්න මේ පුතා දුවල කෙනෙක් ඉන්නවද? දුවලන්නේ මේ පුතා ඉන්නේ. පුතා ඉන්නේ. මොකද අම්මට තියෙන ප්‍රශ්නේ දැන් ඒ කියන්නේ අම්මගේ අතේ මොකද තියෙන්නේ වෙලා තියෙන්නේ අතේ ඉතින් තාම උස්සන්න බෑ වැඩ කරන්නේ. වැඩ කරන්න. කකුලත් ටිකක් අමාරුයි මේ. ඒ කියන්නේ අම්මට අංශභාගයේ වගේ හැදුනේ. ඒ කියන්නේ පුතාව ඉස්කෝලේ ගමන තමයි වැදගත් වෙන්නේ නේ. තාත්තට මොකද ප්‍රශ්නේ? තාත්තටත් දැන් ඉතින් ඉතර වෙ ගන්න ප්‍රෙෂර් තියෙනවා. ප්‍රෙෂර් තියෙනවා. ඉතින් වැඩක් පොලක් කරන්න වාත්‍ය වැඩක් කරන්න ඉන්නවා ඉතින්. ඔව් මොකද අම්මා ඉස්සරහට බලාපොරොත්තුව මේ වගේ ගමන ඉස්සරහට යන්න කියන්නේ ඉස්කෝලේ. ඔව් ඉතින් මට බෙහෙත් ටික අරගෙන ඉතින් මෙයාගේ වැඩේ කරගෙන ඉන්න තියෙනවා නම් ඉතින් ඒක තමයි ඉතින් ලොකුම බලාපොරොත්තුව. ඒ කියන්නේ පොත්පත් අවශ්‍යතාවයක් තියෙනවා. පොත් සපත්තු ඒවා තමයි ඉතින් ගන්න. අම්මට මොනවද ප්‍රෙෂර් මොනවද තිබ්බද? ඔව් මට ප්‍රෙෂර් සීනි අරන් තිබ්බනේ. මේ ක්ලිනික් කාර්ඩ් තියෙනවා. අම්මට මොකද අවශ්‍යතාවය? බෙහෙත් ගන්න තමයි නේ. ඔව් බෙහෙත් ගන්න සල්ලි හැම මාසෙකම 5000ක් යනවා. මාසෙන් 5000ක්. ඊයම ප්‍රයිවට්ද ගන්නේ? ඒ කියන්නේ ඉස්පිතාලෙන් දෙන්නේ වර්ග 4යි. ඔව්. අනිත් ඒවා සල්ලි වලට ගන්නවා. දැන් නම් බෙහෙත් ටික දෙන්නේ නැහැ නේ. දැන් බෙහෙත් ටික දෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ නෑ අපි සල්ලි වලට සමා ගන්න ඉතින් සතියට ගන්න එක හැම මාසයක්ම ගන්න බෑනේ එකවර ඉතින්. ඉතින් ඔහොම තමයි ගමනේ යන්නේ. ඔව්. ඉතින් කොහොමද කාන්නේ බල ජීවිතය අම්මා? අපිට ඉතින් ඔය අස්වැසුම් 15000 හම්බ වෙනවා ඒකට විතරයි තියෙන්නේ. වෙන මොකුත් නැහැ ඉතින්. ජීවත් වෙන්න මෙයාට වැඩ කරගන්න බෑ ඉතින් මේවා තියෙනවා. පුතා ඉගෙන ගන්න වැඩේ හොදට කරනවා. ඔව්. ඔව් මාව අර අම්ම යොමු කරේ මාව මේ පුතා. ඒ අම්මයි මේ යොමු කරේ ඉතින් අම්මට අපි බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් අපි සබර්ගම ටීවී එකට කියමු. ඔයාට මොනවාරි යමක් මෙයාගේ ඉස්කෝලේ අනාගතය සඳහා ඉස්කෝලේට යන්න. ඒ කියන්නේ මොනවාරි පොත්පත් ඒ සම්බන්ධව. අම්මා කියන්නේ මොනවද ඕනේ කියලා දරුවාගේ ඉස්කෝලේ යාම සඳහා පොත්පත් අවශ්‍යතාවයක් තියෙනවනේ. ඔව්. ඒ කියන්නේ පුතා මෙයාට දැන් අවුරුදු 13යි. දැන් මෙයා ඉස්කෝලේ යනවා. මෙයාගේ නම ආචින්ත දෙනුවන්. මේ මගේ මහත්තයා එයා KG නිහාල්. ඉතින් මම තිල කයිරංගනේ මට ඉතින් පුතාට උදව් කරන්න තමයි කියන්නේ ඉස්කෝලේ යන්න. ඔව් මොනවද අවශ්‍යතාවය මෙයාට දැන්? පොත්පත් තින් සපත්තු බෑග් තමයි ඉතින්. ඉතින් ඒ ටික කරගන්න තිබුණා නම් ඉතින් ලොකු දෙයක්. ලොකු දෙයක් නේ. ඔව්. පුතා ඉස්කෝලේ කී වසරේද ඉන්නේ පුතා? 9 වසරේ ඉන්නේ. කොහොමද ඉස්කෝලේ දැන් වාගේ ඉගෙනීම? ඔව් මේ ගමන කීයද පන්තියේ? පන්තියේ 20. කීයක් ඉන්නවද? 32ක්. ඒ කියන්නේ ගණන් එහෙම හොඳට ප්‍රශ්න නැහැ. හොඳට ඉගෙන ගන්න ඕනේ. අම්මලා තාත්තලා පොඩ්ඩක් අසනීපයිනේ. ඉතින් ඔයාගේ ගමන ඔයා යන්න ඕනේ.
ඉතින් මම බලන්න සබරගම ටීවී එක හරහා ඔයාට මොනවා හරි එහෙම ලබා දෙන්න පුළුවන් නම් මම ඒක බලලා ඔයාට පිළිවෙලක් කරන්න. අම්මගේ තියෙනව නේද මේ බැංක් ඩීටේල්ස් මොනවා හරි තියෙනව නේද? බැංකු පොත් තියෙනවනේ. ඒක පොතේ විස්තර මට දෙන්න. ඒ සම්බන්ධව මම මේ කරලා ඒක මම දාන්න. එතකොට ඔයාට ගන්න පුළුවන් නේ. පොත්පත් සඳහා 9 හසරනේ ඒවා ඉන්නේ. ඔව්. අපි ආවා දෙනුවන්ගේ පුතාගේ ගෙදරට. ඇත්තටම දෙනුවන් පුතාගේ අම්මට ටිකක් අසනීපයි. ඇත්තටම තාත්තත් අංශභාගය වගේ මෙහෙයකින් ඉන්නේ. මෙයාට ඉස්කෝලේ යාම සඳහා තමයි අවශ්‍ය දේවල් තියෙන්නේ. පොත්පත්, සපත්තු, බෑග් මෙයාගේ අවශ්‍යතාවය. පුළුවන් අය කෙන්නවා නම් මේ පුතාට උදව් කරන්න. දෙනුවන් පුතා. මෙයා ඉතින් ඉස්කෝලේ ඇත්තටම හොඳට ඉගෙන ගන්න ළමයෙක්. පුළුවන් එක්ක ඉන්නවා නම් මේ දරුවට උදව් කරන්න. අපි මෙයාගේ විස්තර සම්පූර්ණ දේවල් වීඩියෝ එකේ පල්ලෙහාන් දාන්න. බොහොම ස්තුතියි. උත්සන්නයි. අපි කියලා යන්න උත්සන්නයි. අපි කියලා යන්න තාත්තා. එහෙනම් හම්බෙමු. අම්මා මේක